මදකට පිදත් මේක ෆොටෝ එක බලාගෙන ගියා. දැන් තමයි ආරම්භ කොට එලිගට් එකනේ එලිගට් එක ගාවින් ඔක්කොම මදකට අර රවටීන්නේ අසල ගෑන අසල ගෑන අර යහංගනේ මේ අර 100 අන්ත උද්ගල යහංගනේ පාර මෙතන තමයි චාර්ජ් වෙච්ච ගොඩ එක මොම්බු උතන එන චටල එක්කන තවටික මොම් බැලුස්තාන කැමරාවන් කරගෙන යනවා ගලන් එච්චර උස්තර කියලා මෙතනින් දියරින් ආවා බයිසිකලේ තව දින රුඩින් ආපු වීල් එකේ ඒ මම දැන් වෙලා වීඩියෝ කරේ නැත්තම් ගණන් දාගෙන හරි වීඩියෝ ටික ටික නැහැ නේ මම හිතුවේ උතනින් පස්සේ අරගෙන බලලා ඉවරයි තමයි අර වීල් එක ආපු විදිහ මම බයිසිකලේ බේරන්න මාර ගේමක් දුන්නේ ඔය කනලා ඒකට මම බලද්දී බයිසිකලෙන් පැනලා මම මෙතනින් යද්දී අර පොඩි ළමයි හිටපු දර නේද නෑ මේ ඊට කලින් ගලින්නේ මෙතරින් ටිකට් එක ගන්න ටිකට් එක ගත්තනේ ටිකට් එක කියන 150 ඕ ටිකට් එක කෙනෙකුට 75ක් නේ වෙන්නේ තව පිළිදුරක් ගන්න පුළුවන් කිව්වා වයිස් එකේ බයික් එක අපි හිතන් හිටිය පොතට දාලා යනවා කියලා න්යාය බලලා ඉඳන් බලපුවාම අවුලක් නෑ එතන විස්තර මෙතන වරුනේ ලස්සනයි පයින් දෙනවද වාරට එතනට තමයි පොඩි බබා හිටියේ මොන මිනිස්සු ජීව මාර ආතල් අපිට ඒක ආතල් ඒගොල්ලොට කොහොමද හැබැයි ඉතින් බලන්න දැන් ඔය බබා හැම ටවුන් එකට යනකම් හිටියේ එතකොට පයින් අර කිලෝමීටර් ගානක් හිටියේ යනකොට හරි හොඳයි යන්නේ මෙතනින් තමයි මචං අපි යන්න පටන් ගත්තේ නේ ඔය උඩ නැගලා පඩි පෙළ නැගලා අර දියල්ලා ගාවින් කැඩලා මොකද පාර නිකන් මේ ඉන්නේ ඒකේ ඇල්ලේ අර ඒකෙත් ඉන්නේ අර පොඩි කොටසක් නෙමෙයි නිකන් අඩි 2-3ක විතර ප්‍රමාණයක් තියෙන එතන කටරි කරලා අමුනේ මේ පැත්තට හරවලා තියෙන මෙහෙට එද්දිලා ඒක ලොකු වෙලා තියෙනවා එතනලා කිලෝමීටර් 2ක් වගේ තිබ්බනේ ඔව් කිලෝමීටර් 2ක් දෙකමාර තමයි ආතල් මොකද මෙදරනේ ඒක යන්න තිබුණා නම් මාරු දෙන්නේ ඔව් ඔව්ගේ දෙන්නක ගයිස් සෙට් එක අරගෙන යනවා ඔයාලගේ අපි දැන් අත්තාවා ඉතින් ඉන්ඩෝන් මේ ගමන් වලට යන්න ඕනේ කියන්නේ හරි ඒක 18 පැත්තට නොතියුනේ කැමරාවට පේන්නේ නැහැ ඒ ලස්සන අනිවාර්ය දෙක විස්තර කරලා තියෙන නීතිය නේද යන්න ඕනි තැනක් නේද නේ ඒකට බෑ ඉතින් කින තියෙන්නේ මේ වාසනාව තියෙන්නත් ඕනේ මේවා අපි ඉන්නේ නේද ඉතින් ඉතින් මේ දෙවියන් ඇත්තම නෑ 45 විතර වගේ ඉතින් යන දුරකින් මෙච්චර ලස්සන පොත් එකක් තියෙනවා මේකේ කොහොමද අදින්නේ අපිට වෙස්ටර්න් වලට කොහොමද තේදුනවනේ වෙස්ටර්න් වලට තේදුන යන්න තියෙන්නේ යන්න ලස්සනට දන්නෙත් නෑ ඉතින් ගොඩක් හැංගිච්ච තැන්නේ නේ ගොඩක් ප්‍රසිද්ධත් නෑ සිද්ධන්නේ එතන මම බලන්න අම්මන්තර මේ ඔතනින් එන්නේ මම බය වුණා මොකද කැමරාවත් අල්ලගෙන නිකන් තිබ්බනේ රොටියම ගැට මේ වෙන්නද වැටෙන්න ගියා මහා කඳුල කාගියත් මොන්නේ ඉතින් මේ ඉස්සන් කරලා නේ විනාශ කරන්න නැතුව එන්න ඕනේ ඒක තමයි පළවෙනිම දේ කියන්න තියෙන්නේ ලාරි දැක්කම වීඩියෝ එක බලන හැමෝටම කියන්න තියෙන දෙයක් ඒකනේ ඊට කමන්නේ ඊට කමන්නේ වදාම් පරිස්සම් කරන්න ඕනේ මේ උඩින් එන වතුර පාරනේ තමන් කියන උටි අපි අපිනේ ඇවිදින්නේ නෑ නැත්තරිදී මම ජොබ් වල ඉර වෙලා ඉඳලා මේ වගේ දැනකට යනවා කියන්නේ ඒක මචං මාරම නිදහස් වෙනවා නැද්ද ඔව් ඒ මාඩු දවසන්නේ රවද්ද දවස් බදාදනේ ඇල්ල ඉස්සර පීල්ල බේන්න ගන්න පොඩි වෙල්ලායක් තියෙනවා මෙතන ඉතින් පොඩි තේකඩයක් තියෙනවා මෙතන ඇල්ලට ඉස්සර මෙතන මන් තේකඩේ රොටි කඩේ ඒකත් නෑ ඒගොල්ලෝ තිබුණා මෙතන මේ රොටි කාලා යන්න ඕඩර් එක ඉන්දියාපනේ නෑ ඉන්දියාප් කමු ඇල්ලට ඇදී ඕඩර් දීලා ඒක නේද ඇල්ලට මේ අදන්න මචං මාර ගේමක් දෙන්න දිනේ සිමෙන්ති කඩු එහෙම අරේ මොකද විලිබැරෝ හරිනේ අරයි යන්න ඇත්තේ ඔව් ඒක ගොඩක් දුර හරියට බෑ අරින්න බයිසිකල් එකකට යන්න බෑ බයික් එක මේ බලන්න ඒ හරින් තිබ්බේ වයිපර් එහෙම වෙනස් කරන්න දිනේ කුඹුරු වැඩ කරලා තිබ්බනේ ඒක නේද කුඹුරු වැඩ කරලා තියෙනවා කියන්නේ මිනිස්සු ගොඩක් දුරට නිකන් ඉඩල්ලෙන් කොටුම ඇවිත් ඉඩම් අයිතිකාරයෙක්
දක්ෂිතය කියලා තිබ්බට නැති නේ වගා කරන කොටස් තියෙනවා. වඩි කෙල්ලේ බලලා ගාඩෝ බට්ට මාන්දයක් වෙලා තියෙනවා. ඇල්ල උඩට ගිය පොට්ටේ ඔක්කොම පරිපදේ වෙ ටික නැගින සමහරක් දන්නේ නැතුව බං හමාරට බලෙන් බල යනවා ඇත්තද නේ අමුණ ගා ඇල්ලේ අමුණ බලලා යනවා ඇති. 100 ගණක් වගේ තව ඉතුරු. ගොඩක් කපල් වල පස්සේ අපි කපල් එකේ මම දැක්කේ නෑ ඇත්ත ඇල්ලට යනවා. එන්න ගහනවා ඒක ගානේ නෑ අමුණට ආවා. කවුරු ආවත් මම නැති මේක විනාශ කරන්න එපා කියන කියන්න දුන්නේ. ඉතින් පතර හැමදාම අපි කියන්න ඕනේ ඒක. එතනම නැයිදී මේ ලස්සන ලංකාවේ මේ කොහොමද නැවතනේ ප්‍රදේශ කිහිපයනේ තියෙන්නේ. අපි අතනින් ඇල්ලට ගියේ. ඇල්ලට එන්න තව තුන අඩිපාර තිබ්බනේ. අඩිපාර දිගේ තව උඩට ගියොත් මං හිතන්නේ සමහර ඇල්ලේ මුදුනට යන්න පුළුවන් ඒක. පුළුවන් නේ ඈ අසලක මම මෙච්චර ලස්සන පොට්ටයක් තියෙනවා කියලා මම නම් හිතුවේ මම හිතුවේම නෑ ඔච්චර ලස්සන පොට්ටයක් අසලක තියෙනවා කියලා. මේක මම අසලක මේ ඕක අසලක ඔය නේද? පටන් ගන්න කියන හසලක ඔය ආරම්භ වෙනවනේ. අසලක ඔය අසලක ඔය දිවාරක කඳු වැටිය තියෙන දෝදුගල කඳු වැටිය. දෝදුගලද? දෝදුගල කඳු වැටිය. ඒකෙන් එන වතුර පාර තමයි කියන හසලක ඔය කියලා කියන්නේ. මේ හසලක ඔය වේල් වල ගියාද දන්නේ හසලව කියන්නේ කියන්නේ. කියන හසලක ඔය එන වතුර පාර තමයි නේද? වතුර පාර ඒක හරස් කළා රත්නල්ලේ අමුණ බැඳලා තියෙනවා දියැලට පහලින්. ඔව් මම දැන් වීඩියෝ එක අරන් මම දන්නේ මෙච්චර. දැන් අපි ගෙදරින් ආවේ කීයද බං දැන් තාම යන්න බැහැ නේද? දැන් ගැල්ලගෙන එදිරින් කියලා ඇත්ත එක බලන්න ගල්ල ගාවට ඇතුණා විතර කියන්නේ. තව ටිකයින් තියෙන කිලෝමීටර් දෙකක් නේ. බයිසිකල් නතර කරලා අපි කිලෝමීටර් දෙකක් දිනමාර පයින් ඉන්න මේක වෙන්නේ. දැන් මට බැරිුනේ මේ වෙන මගදී අහුවෙනවා ලස්සන මේ විලා දෙක තුන. විලායක පොගේ කම්බෙනවා කබාන තියෙන දැන්. කබාන දැන් පොත් තියෙනනේ. කබාන තියෙන තැන නම්බර් ටික ගන්න බැරුණා. ගිහින් දවසක් මේ අපි අනිවාර්යෙන් ආයේ සෙට් එකක් එන්නොත් මේ දැන් සෙට් එකම යන්න ඕනේ දවසක් ඉන්න යන්න ඕනේ කබානවල. අපි දෙන්න අයියා ඔන්න දෙන්නම් ආවනේ. එල්ලේ. ඒක මචං එල්ල ගාවනේ. දැන් ගිහින් දෝදුගල කඳුලට කියන්නේ දැන් ටික කොතනින් ඉඳන් බලනකොට දුරනේ තියෙන්නේ. ඔය වතුර පාර වතුර පාර එහෙම එකතු අන්තිමට දියැල්ල ගාවට යනකොට එතන නියමට ඇවිල්ලා දෙන වීඩියෝ එක. මේක අතර පොත්වල වීඩියෝ එකට පේන්නේ ඇත්තටම S දෙකෙන් පේනකොට ඒකේ ලස්සන. ඒ යන්න මොනි. ඒ කිව්වට බෑ ඉතින් ඉන වාසනාව තියෙන්න මොනි යන්න මෙතෙන්ට. ඔකර දැන් මෙතන දැන් ඔහොම පේනනේ ඒ එතෙන්ට ගියාට පස්සේ නිකන් වතුර උඩට යනවා වගේ කියන්නේ මොකද්ද මම වීඩියෝ වල අම්මෝ මේක ලංකාව බාන්. නෑ මර මෙතන ඔහොම පේුණාට එතෙන්ට ගියාට පස්සේ වතුර පහළට වැටෙනවා සමහර තැන් වලට උඩට යනවා වගේ වෙනවා. නාමකන් හදිස්සි තිබ්බේ මට ඔතනින්. ඔක නෑ වගේනේ වලගම්බලට දුවනේ වතුර. කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් මෙතන නිදහන් කතන්දර අනම්මාන්නේ ගොඩක් වන්නේ කියන එක යාතල් එකක් ගියේනේ. මැනික් මුට්ටි 4 ඉලි 5ක් ගන්න ලේසි ඉරු දෙකක් තමයි. ඒ ටික මොනින්ද අරන් තියෙන්නේ. නෑවතුන උඩ හිතුන්නේ හැබැයි දවසක කුල්ල පුළුවන්
අයින ගමන්නේ අර වෙල්ලයාය මෙතෙන් රොට්ටි කඩින් පදවිතු එමචාර හෙල්ල පාලවනේ ඔක අතර රත්නල්ල රත්නැල්ල ඇවිල්ලා අන්තිම රත්නල එන්ඩික තින නොකරනේ හසල කොයිට මේ හසල කොයන රත්නල්ලත් පහු කරලා කරන්න ඇවිල්ලා අන්දුව හසල පෙරට සැටෙන්ටනේ වැැවෙන් මිනි පෑලට සිත්ත ගෙන ගොඩක් අයි රත්නැල්ල බලන්න ගයාට හෙල්ලන පාලම දන්නෙත් දන්නෙත් නැතිනේ ගොඩක් අපට මිශ්න අර අලුවා වැටන එල්ල කලුවටල්ලන්නේ වෙලාව මදිවුණ වෙලා මදින අපි එම්බත් වෙලා හිටියව අතන ඒ දවසයන් කපිලයි සෙච්ච සෙට් එක